හලෝ ඉතින් අද වීඩියෝ ඔයාලට පොඩි ලෙසන්ස් දෙකක් තියෙනවා. දෙකම ඉතින් සෝෂල් මීඩියා වලින් මට මේ දවස්වල හම්බෙච්ච එකක්. ඒ වගේම මේ දැන් වෙලාව 2:30 වගේ 2:00 තව විනාඩියයි. ඉතින් 2:30යි. ඉතින් වැඩ වගේක් තියෙනවා. ඒක ප්‍රධානම හේතුව තමයි අපි ඔයාලට මම අන්තිම වීඩියෝ එකේ කතා කරා මතක ඇති. කෝඩිනේටර් කෙනෙක් අලුතෙන් හයර් කරා කියලා. එයා ජොබ් එකෙන් අයින් වුණා එකපාරම. හරිද? ඉතින් ඒ කියන්නේ යා ට්‍රේනින් හිටියේ පළවෙනි මාසේ අපි අර ඇග්‍රී වුණා ට්‍රේනින් වලට මේ ගාන තමයි දෙන්නේ කියලා. ඉතින් ට්‍රේනින් පීරියඩ් එකේ ගාන දෙනවා කියලා යා මුල් දවස් කියන්නේ මුල් සතිය හරි දවස් ගාණක් දවස් කීපයක් ආවෙත් නැහැ. ඒ වුණාට මම අර ඇග්‍රී වෙච්ච ගාණත් එයාට පේ කරා. ඉතින් වැඩිපුරත් එක්ක ඉතින් ඒ දැගන්නේ යාගේ රීසන් එක නම් කිව්වේ සර්ජරි එකක් කියලා. ඒක අර 100% ඇත්තද බොරුද කියලා මම දන්නේ නැහැ. ඉතින් ඒක කියන්නේ දැන් ඔහත් බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඔහත් එම්ප්ලොයිස්ලා හයර් කරද්දි මේ වගේ ඉෂුස් එනවා. ඉතින් කොහොම හරි හැන්ඩල් කරගන්න වෙනවා. මේ දවස් ටිකේ නම් සමහර මැසේජස් තියෙනවා ටිකක් පරක්කු වෙච්චත්. ඉතින් ඒ ටික කොහොම හරි දැන් සෙටල් කරන්න තමයි මේ ටයිම් එක කරන්න. ඉතින් කොහොම හරි හෙට කියන්නේ දැන් මේ විදි පොය කියන්නේ අද ඒක නිසා අද වැඩ කරන්න නැහැ. දවල් වෙද්දි නම් වැඩ කීපයක් තියෙනවා. බලමු මම ඒක ඊළඟ වීඩියෝ එකෙන් ගේන්න try එකක් දෙන්නම්. කැප්ස් වගේක් එම්බෝඩර් කරන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම අද මැසේජ් කරන්න තියෙන්නේ. මැසේජ් ටික රිප්ලයි කරන්න තියෙන්නේ. ඒ වගේම ආට මතක ඇති අපි මාකටිං ඒජන්සියක් පටන් ගත්තා. ඉතින් ඒකට ෆුල් ફોකස් කරන්න දැන් අමාරුයි. මොකද කෝඩිනේටර් අයින් වුණා කියන්නේ එතන තියෙන වැඩ සේරම මට තමයි කරන්න වෙන්නේ. මැසේජ් තියෙනවා, ඩිසයින් කරන්න තියෙනවා. ඒ ටික බලද්දී සාමාන්‍ය දවසෙන් භාගයක් විතර ඉවරයි. ඉතින් අන්න ඒක නිසා කොහොම හරි බලමු දෙකම try කරනවා කොහොම හරි කරන්න. ඉතින් ඒ වගේම මම රැට වැඩ කරද්දී මට තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි නින්ද යන එක. හරිද? ඉතින් මම වීඩියෝස් වල දැකලා තියෙනවා සමහරව කියනවා කෝෆි එකක් බොන්න හොඳයි. මම ඒක ලොකුවට ඇඟට ගත්තේ නැහැ. හැබැයි මම ඒක try කරාට පස්සේ මට තේරුණා කෝෆි එකක් බිව්වට පස්සේ ඇත්තටම නින්ද යන එක නැති කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා ඔයාට රැට වර්ක් කරන්න ඕන නම් කියන්නේ මම කියන්නේ මේක හොඳයි කියලා. ඔයාට රෙස්ට් එකක් තියෙන්න ඕන. ඉතින් ඒ අනුව ඔයාට සමහරට හදිස්සි වැඩ තියෙන ඔයාට try කරලා බලන්න කෝෆි එක ගොඩක් ඉෆෙක්ට් එකනවා වගේ නින්දට. සොරි කැමරාවේ බැට්‍රි බෑලා ඉතුරු ටික රෙකෝඩ්ඩල් නැහැ. ඉතින් අපි මැසේජ් ටික චෙක් කරලා ඉවරලා මම ඔයාලට මේක ඉතුරු කොටස කන්ටිනියු කරන්න. ඉවරයි මැසේජ් ටික දැන් වෙලා 4:10. ඉතින් දැන් නිදා ගන්න තියෙන්නේ. මම try එකක් දෙනවා මේ වීඩියෝ එක එඩිට් කරලා නිදා ගන්න. මම කිව්වා ඔයාලට ලෙසන්ස් දෙකක් ෂෙයා කරගන්න කියලා. ඉතින් මේ දෙකම මම සෝෂල් මීඩියා වලින් තමයි මට හම්බුනේ. හරිද? ඉතින් පළවෙනි එක තමයි ඔයාව මිනිස්සු ගණන් ගන්න නැහැ. ඔයා දෙයක් කළා සක්සස් වුනේ නැත්නම්. ඉතින් ඔයා කොච්චර දේවල් කරලා ෆේල් වුණා නම් ඒ වුණාට ෆේල් වුණා කියලා කිසිම කෙනෙක් ඔයාව ගණන් ගන්න නැහැ. ඔයා කොච්චර දේවල් try කළා ඒකෙන් හරියට සක්සස් කරගන්න බැරි වුණා නම් ඒත් ඔයාව ගණන් ගන්න නැහැ. ඒක නිසා ඔයා ඒ කරන වැඩේ කොහොම හරි සක්සස් කරගන්න. එහෙම නැත්නම් ඒකේ කිසිම රිසල්ට් එකක් නැහැ. කොච්චර දේවල් කළා ෆේල් වුණා කියලා මිනිස්සු ආව ගණන් ගන්න නැහැ කියන්නේ. ඉතින් ඒක නිසා මට තේරුණ දේ මට කියන්නේ නිදා ගන්න තිබ්බද ඒ වගේ අමාරුයි තමයි. ඒ වුණාට කොහොම හරි ඒක කල් ඉවර කරන්නම වෙනවා. මොකද නැත්තම් අපේ කිසිම වැලියු එකක් නැති වෙනවා. ඉතින් දෙවෙනි ලෙසන් එක තමයි හැමෝටම අමාරුයි කියන්නේ. දැන් කාටත් පොදු දෙයක්. ඒ කියන්නේ මම හිතුවේ නිකන් මට විතරක් මෙහෙම වෙනවා මට තමයි මෙහෙම අමාරු නෑ. හැමෝටම අමාරුයි. හැමෝටම ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න වලට hina වෙලා මුහුණ දෙන එක තමයි තියෙන හොඳම දේ. කියන්නේ අපි එකට ඇඬුවා කියලා දුක් වුණා කියලා දැන් අර එම්ප්ලොයි දාලා ගියා කියලා අපිට ගොඩක් පාඩුයි. ඇත්තටම පාඩුයි. මොකද අපි ඇඩ්වර්ටයිස්මන්ට් බජට් වලට ගිය මාසෙ නෙවෙයි උඩින් මාසේ වියදම් කරා අපේ බජට් එකෙන් සැලකිය යුතු විදියට සාමාන්‍යයෙන්. සැලකිය යුතු ගාණක්. එතකොට අපි ආයෙත් මේ මාසේ එක අපිට වියදම් කරන්න අමාරුයි. මොකද අපේ ස්ටොක් එකෙන් හරි ඉන්කම් එකෙන් තමයි ඒක නැති වෙන්නේ. එතකොට අලුත් කෙනෙක් අපිට ගන්න විදියක් නැහැ. ඉතින් ඒ වගේම එකපාර අයින් වුණාම කියන්නේ
අපි ටාගට් කරන් හිතපු ඕඩර්ස් ගාන ඒ සීරම සම්පූර්ණ ගණ පිට ගැහෙනවා. ඉතින් ඒක කොමන්, ඒ කියන්නේ කාටත් පොදුයි. ඉතින් ඒ වගේ ප්‍රශ්න එද්දි හිනා වෙලා නෝමල් මෙන්න මේක සාමාන්‍ය දෙයක් කියලා මුහුණ දෙනවා නම් නැත්තම් අඬලා වැළපුණා කියලා කිසිම දෙයක් වෙන්නේ නැහැ කියලා තේරුම් ගත්ත එකත් මාරම වටිනවා. ඒක ඔයත් ප්‍රශ්න වල නම් ඉන්නේ. ඔයත් මේ වෙද්දි නිකන් අමාරුයි. මට දැන් මේක ඇති වෙලා තියෙන්නේ. මට විතරයි මෙහෙම වෙන්නේ. හිතන්න එපා. හැමෝටම පොදුයි ඒ දේ. හදාගන්න. ඒ කියන්නේ ඔයාලට මොන හරි වැරදිලා නම් ඔයාලට ඒකේ රිසල්ට් එකක් නැත්තම් කියන්නේ මම සමහර දේවල් කළා ඒකේ රිසල්ට් එකක් ඇවිල්ලා නැහැ කියලා මම කලින් කරපුවා මට දැන් මතක් වෙනවා මේ දේ මෙහෙම කරා නම් හොඳයි කියලා. ඒ කියන්නේ අපි දෙයක් කරද්දී ඒකේ රිසල්ට් එකක් නැත්නම් අපි අනිවාර්යයෙන්ම අඩුපාඩුවක් තියෙනවා. ඉතින් අන්න එතකොට ඔයා බලන්න මේ සම්බන්ධව ස්ටඩි කරලා ඒ දේ ආපහු කරන්න. එතකොට ඔයාලට වැරදි ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඉතින් සෙල්ෆ් ස්ටඩි කියන්නේ ඒකට. හරිද? ඉතින් ඔයා මොන හරි කළා රිසල්ට් එක නැහැ කියන්නේ ඔයා ඒ දේ කළා තියෙන්නේ පර්ෆෙක්ට් විදියට නෙවෙයි. ඒක නිසා ඔයා ඒ දැන් කරලා වැරදුන දේ ආයෙ කරලා try කරලා බලන්න. එතකොට ඔයාට ඒකෙන් රිසල්ට් එකක් ගන්න පුළුවන්. හරියට හරි විදියට try කරලා. ඉතින් අන්නේ lessons දෙක තමයි ඔයාලත් එක්ක share කරගන්න තියෙන්නේ. එහෙනම් අපි මේ වගේ තව වීඩියෝ එකකින් හම්බ වෙමු.